සංගීත සීසන් 2 ටෙලිනාට්‍යයේ මහී සහ කල්පන අතර ඇති ඒ වෛරය ඒ හා බැඳුණු කුතුහලය දනවන සිදුවීම් මාලාව ප්‍රේක්ෂකයන්ගේ අවධානය දැඩි ලෙස දිනාගත් තේමාවක් වෙලා තිබුණා. ඉතින් මහී පහුගිය කාලෙම අසේනිව හෙව්වා. කල්පන තමයි අසේනිව පැහැරගත්තේ. දැන් මහී ඒ ගැන දන්නවා. හැබැයි ඉතින් හතර වටෙන්ම අසේල්ල පවා නිරන්තරයෙන්ම මහීට තමයි දොස් පවරන්නේ. ඒ නිසා මහීගේ හිත සංසුන් නැහැ. ඒක තමයි අවංකවම ඇත්ත කතාව විදිහට අපිට කියන්න පුළුවන් වෙන්නේ. ඉතින් කොහොමුණත් අසේනිට මේ කරපු දේ නිසා අසේනිගේ ජීවිතේ පවා නැති කරන්න කල්පන කටයුතු කරපු නිසා දැන් ඉදිරියට මහී කල්පනව හොයාගෙන ගිහිල්ලා මේකට පරිගන්න හිතනවා විය හැකියි කියලායි මට නම් හිතෙන්නේ. ඉතින් හැබැයි කල්පන මුණගැසීමට මේ යන අතරතුර මාර්ගයේදී ඇත්තටම හම්බෙන් සෙනරිට මහීව හම්බ වෙන්න කඩක් තිබෙනවා. ඇත්තට මෙහෙම හම්බුනොත් හොඳයි. මොකද එතකොට සෙනරිට පුළුවන්කම තියෙනවා තමන්ගේ සහෝදරයව ආව හරවගෙන යන්න. මොකද එහෙම නැති වුණොත් ඇත්තටම මහීගේ ජීවිතේට උනත් කල්පනගෙන් කරදරයක් වෙන්න බැරි කමක් නැහැ. අසෙන්ට මේ දේ කරපු කෙනාට මහීට මේ දේ නොකර ඉන්න බැරි කමක් නැහැ. ඒකයි ඇත්තම. ඉතින් කොහොමනත් සෙනරි මහීව එක් කරගෙන යනවා හම්බෙන් හෝ ඔය කල්පන දකින්න ඉඩ කඩක් තිබෙනවා කියන කාරණය මම අද ඔයාලට කියනවා.